සුබ දවසක් වේවා අද නම් මේ තාත්ති පුතේ දුවේ. ඊයේ දවසේ අපි මෙනෙහි කරා සිතුවිලි වලට දෙවියන් වහන්සේගේ වචනය එකතු කරගන්න ඕනේ කියලා. දැන් මේ සිතුවිලි වලට දෙවියන් වහන්සේගේ වචනය එකතු කරගත්තොත් අපේ ජීවිතවලට මොනවද වෙන්නේ? ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා. මම ඔබට විනය දහම සියුම් ලෙස හෙළිදරව් කරන්නෙමි. දැනුම පැහැදිලි ලෙස ප්‍රකාශ කරන්නෙමි. ඒ කියන්නේ දැන් අනවබෝධයෙන් ඉන්න ඔබේ මගේ ජීවිතයට අවබෝධයක් ඕනේ. ඔබ මා නොදන්නා දේ දැනගත්ත කෙනෙක් විදියට වැඩ කරන්න පුළුවන්කමක් තියෙන්නට ඕනේ. ඒ නිසා මගේ ජීවිතයට සමහර වෙලාවට මට බාර දෙනවා ෆැක්ටරියක් නැත්නම් හොටෙල් එකක්, ඒකේ ඉන්න ස්ටාෆ් එක නැත්නම් කම්පැනි එකක් බාර දෙනවා, නැත්නම් ක්‍රිකට් ටීම් එකක්, කබඩි ටීම් එක, බාස්කට්බෝල් ටීම් එක, ඒ වගේ බාර දෙනවා. බාර දීලා කියනවා මේගොල්ලන් යම්කිසි තැනකට ගේන්න කියලා. ඇත්තටම ඇහුවොත් කාර්ය මේ ෆීල්ඩ් එක මම දන්නේ නැහැ. ඩොක්ටර්ස්ලාගේ ෆීල්ඩ් එක මම දන්නේ නැහැ. මෙඩිසින් ෆීල්ඩ් එක දන්නේ නැහැ. හැබැයි මේ ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම කරලා ඉවර වෙනකොට මේ හැම පාටිසිපන්ට් කෙනෙක්ම හැම සහභාගී වෙච්ච කෙනෙක්ම කියනවා මේ අපිට හරියට දැනුණා. මොකද්ද අපේ අතින් අතහැරිච්ච දෙයක් තිබුණා. ඒ දේ අපි අද අල්ලගත්තා කියලා. එතකොට රතන් මේ තාත්ති පුතේ දුවේ බලන්නකෝ. දැන් මේ දැනුම කොහෙන්ද ආවේ? හැමදාම දෙවියන් වහන්සේගේ වචනයට තැනක් දෙනවා. ඒක කියවනවා, උකහා ගන්නවා. ඊතුරු දැනුම සිතුවිලි වලට මෙන්න ස්වාමින් වහන්සේ දෙනවා. මොනවටද දෙන්නේ? ස්වාමින් වහන්සේ විනයක් ඇති කරලා දෙනවා. මේ විනය කියන දේ නැති වෙලා ගියොත් තමයි රතන මේ තාත්ති පුතේ දුවේ ජීවිතේ පරිහානියටපත් වෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම විනයක් තුල ජීවත් වෙන්න උත්සාහ කරන්නට ඕනේ. ඔබට දැනෙනවා නම් කාර්ය මේ ගමන අසාර්ථකයි කියලා යන්න එපා. මේ දේ කරන්න බෑ කියලා ඔබට හිතෙනවා නම් කරන්න එපා. නේ. මොකද ඒ විනය කඩාගෙන කරන්න එපා. හොඳින් හෝ නරකින් මම අනිවාර්යයෙන් මේක කරනවායි කියලා කියනවනේ. උලත් එකයි පිලත් එකයි කියලා කියනවනේ. නේ. එහෙම බෑ. ලයිෆ් එකේ හැම වෙලාවෙම ඩිසිප්ලින් එකක් තියෙන්නට ඕනේ. ස්වාමි කෙනෙක් වශයෙන් මම ඉගෙන ගත්තේ මයිනර් සෙමිනේරියෙන්, කළුතර සෙමිනේරියෙන්, ෆිලොසොෆිත් එකකින්, ඊට පස්සේ තියොලොජි කරද්දී, ඊට පස්සේ පැරිෂ් වර්ක් වල මම වෙන මොනවාක්වත් ඉගෙන ගත්තේ නැහැ. ඉගෙන ගත්ත ලොකුම දේ තමයි කොහොමද මේ විනයානුකූලව ජීවත් වෙන්න උත්සාහ කරන්න කියලා. මේ විනය කියන දේ ගොඩක් වැදගත්. ඒ විනය තමයි දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා ඵල දරන්න සලස්සන්නේදී මම ඔබටත් ආරාධනා කරනවා. විනය කියන දේ දේවිකත්වයක් විදිහට අරගෙන හොඳ දේ කරන්න, නරක දේ නතර කරන්න. බැරි වෙච්ච දේවල් තිබුණා නම් ආය ගොඩනගා ගන්න, විනය ඇතුළට හැම දෙයක්ම සාර්ථකව ඇතුල් කරගන්න. චිස්පීඩයි.